ජීවිතයක් ගොඩනගා ගනිද්දී හරි උපකාරයි. තමන් එක්ක අනුන්ව කම්පයා කරලා සසඳලා බලන එක. අනිත් අයත් එක්ක තමන්ව සසඳලා බලන එක. ඒක ලෞකික ජීවිතයේ දියුණුවට උදව්වීම ගැන කවර කතාද? ලෝකෝත්තර ජීවිතයේදී පවා බුදු කෙනෙක් අවවාද කළානේ කම්පයා කරලා බලන්න කියලා. පැවිදි වෙන භික්ෂුවට සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙනවා කියලා හිතන්න කිව්වා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වගේ වෙනවා කියලා හිතන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සුන්දර ජීවිතය ගැන බල භික්ෂුවක් තමන්ගේ ජීවිතේ ගොඩනගන්න මහන්සි වුණොත් ඒ භික්ෂුවට තියෙනවා ඉලක්කයක්. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිහා බලාගෙන ජීවිතේ ගොඩනගන්න මහන්සි ගත්තොත් ඒ භික්ෂුවට තියෙනවා භික්ෂු ජීවිතේ දියුණු කරගන්න හොඳ ඉලක්කයක්. භික්ෂුව බලන්න ඕන දේවදත්ත දිහාත්. දේවදත්තගේ පැත්ත බලනකොට භික්ෂුවට තියෙනවා ඉලක්කයක්. දේවදත්තගේ තිබිච්ච ලාමක කන් නම් මම්මගේ ජීවිතේට ලං කරගන්නේ කියලා. ඒ වගේ ජීවිතේ හරි උපකාරයි අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බැලීම. ඒ නිසා ඔයාලගේ හිත ඇතුළට කවදාවත් ලං කරගන්න එපා කම්පයා කිරීම වරදක් කියන බෙලහීන අදහස. ජීවිතේ තමන් ඉන්න තැන ඉඳලා තමන් බලාපොරොත්තු වෙන පැත්තකට යම්කිසි දියුණුවක් හදාගනිද්දී ඒ ක්ෂේත්‍රය තුල දියුණු වෙච්ච චරිත දිහා හොඳ අධ්‍යයනයකින් බලන්න. ඒ චරිතයට ආදරය කරන්න. ඒ චරිතයේ දියුණුව හිතින් පතන්න. ඒ චරිතයේ දියුණුනේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න. ඊට පස්සේ අපි සසඳ බලන්න ඕන මා ළඟ මොනවද තියෙන දුර්වලතා? ඒ දියුණු වෙච්ච කෙනා ගාව තියෙන කුසලතා මොනවද? මමගේ දුර්වලතා අයින් කරගන්න ඕන. මං එයා ළඟ තිබුණ ඒ කුසලතා හදාගන්න ඕන. අපි තුම මේ ක්ෂේත්‍රය තුල අදක්ෂයෙක් අපි දකිනවා. එයා එච්චර අපි තරම්වත් දක්ෂ නැහැ. එයාගේ අදක්ෂකමුත් අපි දකිනකොට අදහස් ඇති කරගන්න ඕන හිතට. මෙයාගේ ගාව මේ දුර්වලතාවය තියෙනවා. මම නම් ඒ දුර්වලතාවය මගේ ජීවිතේට ගන්නෑ. බලන්න සැසඳීම කියන එක කොයිතරම්නම් ජීවිතේට උදව් වෙනවද කියලා. ඉගෙන ගන්න දරුවෙකුට රැකියාවක් කරන කෙනෙකුට ඕනම ක්ෂේත්‍රයක් තුළ ජීවිතේ ගොඩනගාගෙන යන කෙනෙකුට මහෝපකාරී සසඳා බැලීම. එහෙම නැත්නම් කම්පයා කිරීම. ඉතින් මේක ජීවිතයක් දියුණු කරගන්න පුදුමාකාර ධනාත්මක ක්‍රමයක්. ඒ නිසා මේ අවවාදය හොඳට හදවතට ගන්න. කම්පයා කර බල ඔබට පුළුවන් හොඳම කෙනා බවට පත් වෙන්න මහන්සි වෙන්න.